Enjoy every moment of life, the laughter, the tears and the light. හායි ඉතින් කොහොමද ඔයාලට මේ බ්ලොග් එකේ තියෙන්නේ අපේ ෆැමිලි එකේ තිබෙන පුංචි ගැදරින් එකක්. ඉතින් මම යද්දී අරගෙන ගියා පුංචි කට්ටියට කන්න මැංගෝ අයිස්ක්‍රීම් එක. මම කිව්වේ මං ආස අයිස්ක්‍රීම් එකක්. මේ ඉතින් එයාලා හරි ආසාවෙන් එක කෑවා. සමහර කට්ටිය නම් කැමති වුණේ නැහැ. සමහර අය නම් කැමති වුණා. අන්තිමේ හැබැයි හැමෝම කෑවා. ඉතුරු නැහැ ඒක. මම හරි ආස දෙයක් තමයි මෙන්න මේ සෙට් එක එකට ඉන්න වීඩියෝස් ගන්න. එයාලා ලොකු වෙලා බලද්දි එයාලට මාස හිතේ මේ වීඩියෝස් ටික බලද්දි පුංචිලා තෑන්ක් කරයි බලන්නකො පුංචි විතරයි අපේ වීඩියෝස් අරන් තියන්නේ අම්මිලා අපේ වීඩියෝස් ෆොටෝස් අරගෙන නැහැ කියලා. එදලත් ඉතින් ක්‍රෙඩිට් එක හම්බෙන්නේ පුංචිට තමයි. මේ අපේ අක්කාගේ පුතා මාළුවෝ ඇති කරන්න ආසයි දැන්. එයා ගෙනලා තියෙන ෆයිටර් කියලා මාළුවෙක්. මේ මාළුවට අපේ අම්මලා චුට්ටක්වත් කැමති නෑ. අපේ අම්ම කියනවා අනේ පාට හරි නෑ අනේ නපුරු පාට හරි කැතයි අනේ යාගේ පාට. අපේ අම්ම එහෙම තමයි අක්කගේ පුතත් එක්ක කොහොමත් කොයි වෙලෙත් අම්මා ඇටැක් එකටම ඉන්නේ. ඇත්තටම එයාගේ මේ කලර්ස් පොඩ්ඩක් ඩාර්ක් ඇයි. තව ලයිට් වුණා නම් හරි. ඉතින් ඔන්න මේ අපේ කතා පෙට්ටි ටික දිග අරගත්තා. මොකද මේ පාර කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපේ ලෑන්ඩ් එකේ ඩීටේල්ස් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපේ චූටි අක්කලට වෙච්ච පූස් ප්‍රහාරය කතා කරන්න තියෙනවා. ඊට අමතරව අපේ මේන් ටොපික් එක උනේ අපේ ස්කින් කෙයාර්. ඊළඟට යං ලුක් එකට ඉන්නේ කොහොමද? ඔය ඉතින් ගෑනු ළමයි සෙට් වුණාම කතා කරන දේවල්නේ. දැන් අපේ ගෙදර ලොකු අක්කා තමයි මේ යං ලුක් එකට ඉන්නේ කියලා දැන් ගොඩක්ම උම්නාවක් ඇවිල්ලා තියෙන්නේ. මොකද 40s වලට ඇවිල්ලා තියෙනවා දැන් එයාගේ. මේ තියෙන්නේ අපි කෑපු කෑම එදා දවල්ට. ඇත්තටම එදා කෑම ටික මාව රසට තිබුණා. මම නම් ආසාවෙන් කෑවා. මොකද ඒ බොන්චි එක මේ හරි රසට තිබුණා. කොළ පාට ගන්නවනේ අර බොන්චි එක අබ එහෙම ටිකක් දාලා හදන්න මං හරි ආසයි ඒකට. මේ තියෙන්නේ සෞඛ්‍ය වර්ධනය වෙන හොඳට ඇඟ වර්ධනය වෙන කෑම ටිකක්. අපි අකින්දගේ කැම්පින් ආරේදී මේ බාර පපඩ තමයි කන්නේ. බත් කෙසේ වෙතත් පපඩන් ටික මුලින්ම කාලි ඉවර කරනවා. අයිස්ක්‍රීම් එහෙමනම් ඒව කන්න අමතක කරන්නේ නැහැ. මේ දවස්වල අපේ අක්කා රිසර්ච් එකක් කරනවලු ඒක ගැන. ඊට පස්සේ ආ ඩිප්ලෝමා එකක් කරන්න හිතන් ඉන්නවලු ඊස්තටික් මෙඩිසින් ඊස්තටික් whatever. ඒක ගැන ඉතින් ඔය ඒකේ ඩීටේල්ස් කතා කරා. එපාලොක ටී-ෂර්ට් බිස්නස් එකක් කරනවා යා. ඊට පස්සේ ඒක ටී-ෂර්ට්ස් වල ප්‍රයිසස් ගැන අපි කතා කරා. ඒක හයි ප්‍රයිසස් යන්නේ ගොඩාක්. අපිට ඇත්තටම afford කරන්න හරිම අමාරුයි. ඉතින් ඒක ගැන ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා ලොකු අක්කා අනිත් දෙන්නට. අර දෙන්න මෙලෝඩියක් දන්නේ නැහැ. ඉතින් ඔය මේ අහගෙන ඉන්නවා. පේනවනේ කට්ටිය 40s වල ඉන්නේ යාළගේ. ඉතින් ඒකයි මේ ස්පෙක්ස් එහෙම දාලා ඉන්නේ. මටත් තව ටික කාලෙකින් ඉතින් ওই තත්ත්වයට යන්න වෙනවා. බට් එයාලා එක්ස්පෙරිමන්ට් කරනවනේ ওই දේවල් දැන් ස්කින් කෙයාර් එහෙම දේවල් එක්ස්පෙරිමන්ට් කරනවා. එයාලා යූස් කරලා බලලා එතකොට මට වාසි. එතකොට මට තියෙන යාලට සෙට් වුණා. ඒක මටත් යූස් කරන්න. කොහොමද අපි චූඩියක් අහෙමයි. ඉස්සර ඉඳන්ම එයා දේවල් ටෙස්ට් කරලා බලලා තමයි ඉපස්මට යූස් කරන්න දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ඊට පස්සේ අපේ අකීට පොඩ්ඩක් අසනීපයි කියලා යාගේ මොෂන්ස් පොඩ්ඩක් චෙක් කරා. අනේ මේවා හරි බොරු අසනීප. හරිද? වීකෙන්ඩ්ස් වල හොඳට ඉන්න ඉස්කෝලේ යනකොට තමයි මෙයාලට කොහොම අසනීප එන්නේ. ඊට පස්සේ අපේ ලෑන්ඩ් එකට ගියා කට්ටියම සයිට් විසිට් එකකට. අද උදේ ඉඳලා හොඳටම අවුව තිබිලා මේ අපි ලෑන්ඩ් එකට යන්න පිටත් වුණත් හරි හයියෙන් වහින්න පටන් ගත්තා. හැබැයි වැස්ස එකත් හොඳයි කියලා මට හිතුණා. මොකද නැත්තම් මෙතන ගොඩාක් අවුවයිනේ කට්ටියට ඇවිල්ලා ඉන්න අමාරුයි. ඔන්න ඉතින් දැන් කට්ටිය ආවා. අපේ ටීයෝ මිස් අද තමයි ආවේ ලෑන්ඩ් එකට. බලන්න ඕනේ ඉතින් ඇවිල්ලා පස පරීක්ෂා කරන්න ඕනේ. වැටමායින් බලන්න ඕනේ. සෑහෙන ඩියුටිස් තියෙනවානේ. මේ ඉන්නේ අපේ අම්මා කසුන් එක්ක ලෑන්ඩ් එකේ විස්තර ඉතින් කතා කරනවා. ඇත්තටම ෆැමිලි එකේ කට්ටිය එහෙම ඇවිල්ලා
මේක ගැන එයාලට තියෙන අයිඩියාස් ඊට පස්සේ අපි මෙතන කරන්න ඉන්න දේ ගැන කිව්වහම ඒක ගැන හිතන දේවල් ෂෙයා කරගන්න එක ඊට පස්සේ තව මේකේ මොනවද තව ඩිවෙලොප් කරන්න ඕන පැති ඊට පස්සේ අපිට වාසි පැති ඊට පස්සේ අවාසි දේවල් මොනවද මෙතන ලොකේෂන් එක අනුව ඔය හැම දෙයක්ම ඉතින් අපි කට්ටිය කතා කරා. මම කලින් vlog එකෙත් කිව්වනේ මේ ලෑන්ඩ් එකත් එක්ක රස කතා ගොඩක් තියෙනවා කියලා. ඉතින් ওই රස කතා දැන් මම කියනවට වඩා ඒක ඇවිල්ලාම ලයිව් එක්ස්පීරියන්ස් කරලා බලුවහම හම්බෙන ෆීලිං එක වෙනම එකක් නේ. ඉතින් අද අපේ ගෙදර කට්ටියට ඒ ෆීලිං එක හම්බුණා. එයාලට ඒක රියලයිස් කරගන්න හම්බුණා මේ ලෑන්ඩ් එකට ආපු නිසා. මම කියන ඒවන් වලින් ඉමැජිනේෂන්ස් එයාලා හදාගෙන ඉන්න ඊට වඩා ඇවිල්ලාම බලුවහම ඒක ගොඩක් සාර්ථකයි මං හිතන්නේ. පොඩි කට්ටියලා ඉතින් කොහෙන්වත් සෙල්ලම් කරන එකනේ කරන්නේ. මෙතන ඇත්තටම අර ගල් ගොඩවල් පස්සේ එහෙම තිබුණ නැත්තම් මෙයාලා මෙතනත් ඔය අල්ලන සෙල්ලම කරනවා මෙයාලගේ. ඊට පස්සේ කට්ටියත් එක්ක මේ ඉස්සරහ තියෙන ලිඳට ගියා කකුල් එහෙම සූදගෙන. අයි මඩ වෙලානේ මෙතන හොඳට කකුල් එහෙම සූදගෙන ගෙදර යන්න පිටත් වෙන්න. මේ වෙද්දි ගොඩක් හවස් වෙලා දැන් කට්ටියම ගෙවල් වල යන්න පිටත් වෙන්න ඕනේ. ওই විදිහට තමයි ඉතින් කට්ටිය සතුටින් විසිර ගියේ. පස්සේ ඔන්න අපි ගෙදර එන අතරමඟදී අපිට හම්බුණා මෙන්න මේ පුංචි ළමයින්ගේ පෙරහැරක්. මං කාලෙකට පස්සේ දැකපු හරි ලස්සන පෙරහැරක් චූටි කට්ටියගේ. ඔයාලත් බලන්නකෝ මේ පෙරහැර ලස්සනයිද කියලා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. අනේ thank you so much මගේ vlog එක බලන් හිටියටයි අහන් හිටියටයි. තව වීඩියෝ එකකින් ඉක්මනටම එනකන් පරිස්සමින් සතුටින් ඉන්න. Goodbye.